අදත් අඬවන්නද යන්නේ? ප්‍රේම් ආවේ නැත්තම් මේ වෙඩින් එකට යාළුකම ඉවරයි. මෙයා දෙවෙනි මනමාලි. මට වෙන්න බැරුණා මම උස වැඩි. පවන් සිරි මංගේශ්වරී වෙඩින් එකට ඇවිල්ලා. අයිබෝන්. අයිබෝන්. දෙන්නම එකට වෙඩින් එකට ආවනේ. අපි දෙන්නම එකට එන්න හිතුවා. ඒක හොඳයි කියලා. දෙන්නටම එකට එන්න වුණා. මොකද නෑවිත් බැරිම දෙන්නෙක් නේ ඉතින් මේ. ප්‍රේම් ආවේ නැත්තම් මේ වෙඩින් එකට යාළුකම ඉවරයි. ඉතින් මටත් එහෙමම තමයි. මන් දැක්ක ප්‍රේම් මේ සමාධිගේ අතින් අදිනවා ඩාන්ස් කරමු කියලා මෙයා මහන්සි කිව්වා. කොහොමද අදගෙන ආව ඇතුළට යන්න ඕන අපි දෙන්න. දැන් නම් ඉතින් මේ යන්න හදන්නේ කින්ද ටක් ගාලා අල්ලගත්ත දෙන්නව. ඉතින් අද ඉවරයි නේද දැන් මේ දවස් ගානක් ඇවිල්ලා ඔන්න ඉතින් අද තමයි අවසන් රාත්‍රිය. දෙයක් කියමු අද දවස ගැන. අද දවසේ ඉතින් මගේ හොඳම යාළුවා සංජානා. ඉතින් එයාගේ වෙඩින් එක. ඒ වගේම තමයි ඉතින් අපි දෙන්නගේම හොඳම යාළුවෝ. මෙයාට ෆීල්ඩ් එකේදී හම්බෙන්නේ සංජානා. ඉතින් මෙයා දෙවෙනි මනමාලි. මට වෙන්න බැරුණා මම උස වැඩි. මම උස වැඩි නිසා මට එන්න බැරි වුණා. හැබැයි ඒ වෙනකොට මෙයා ගියා. ඉතින් මෙයා ලස්සනට හිටිය ලස්සනයි නේ. ඔව් ඉතින් මම හිතනවා සංජාන අර හිතේ තිබ්බ හැමදේම ඉෂ්ට කරගත්ත වෙඩින් එකක් කරගත්ත මනාලියක් විදිහට මම සංජානව දකිනවා. මොකද හිතේ හැටියට හැමදේම කරගත්තා නේද? ඉතින් මම හිතනවා මේ එයා සක්සස් කියලා. ඉතින් මම එයාට සුබ පතනවා සුබ විවාහ ජීවිතයක් වෙන්න කියලා. හොඳයි. ඉතින් අද දැන් මේ මෙතනට ආවම මේ දේවල් කියන්නේ අපි දැක්කනේ ගොඩක්. එයාගේ දවස් මගේ අම්මේ ප්‍රේම් කැස් එකේ කඳුළු පිරීලා අදත් අඬවන්නද යන්නේ? නෑ මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තටම සතුටු වෙදී. මොකද සංජාන වගේ තව ඕනම කෙනෙක් මේ වගේ දකිද්දි අපි හරි සතුටු වෙන්න ඕනේ. ඉතින් අපි දෙන්නටම ඇත්තටම සතුටුයි සංජාන එහෙම දකිද්දි. හොඳයි මම වැඩිපුර දේවල් අහන්නේ අද. ඉතින් thank you so much අපිත් එක්ක එකතු වුණාට මම දන්නවා සංවේදී වෙනවා කියලා. ඒකින්ද ටටා බයි. ඔයගොල්ලෝ have fun. Okay bye bye bye.